समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सक्मुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝ නං දුක්ඛ මං වේති චක්ඛං වහතෝ පදන්ති සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණගරුක වාසනාවන්ත පින්වත්නි පින්වතුන් අද මේ සූදානම්ව සිටින්නේ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි මහත් වූ කරුණාවෙන් යුක්තව ලෝකයට එලිපෙහෙලි කළා දුන්න උතුම් චතුරාර්ය සත්‍යයෙන් බිඳා කෙටියෙන් නමුත් කාල වේලාවට අනුව ශ්‍රවණය කිරීමට පින්වත්නි බුදු කෙනෙක් ලෝකෙට පහළ වුණාට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ ලෝකයට දේශනා කරේ මේ ලෝක සත්වයාට දේශනා කරේ අමුතු දෙයක් නෙමෙයි. එහෙමත් නැත්නම් මේ උන්වහන්සේ විසින් හිතලා මතලා උන්වහන්සේට හිතෙන දෙයක් නෙමෙයි දේශනා කරේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ බුදවරු දේශනා කරන්නේ පින්වත්නි මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය. බුදුරජාණන් වහන්සේ තැනකදී සඳහන් කරනවා මේ ලෝකයේ සියලුම බුදුවරු ඉපදුණු උප්පාදෝවා තථාගතානං අනුපාදෝවා තථාගතානං. ඒ කියන්නේ බුදුවරු හිටියත් නැතත් මේ ලෝකයේ තියෙන යම්කිසි ධර්මතාවයක් තියෙනවානේ. මේ ලෝකයේ තියෙන යම්කිසි සත්‍යතාවයක් තියෙනවා. ඒ සත්‍යතාවය තමයි මේ ලෝක සත්‍යයට ඒ සත්‍යතාවය තේරෙන්නේ නැහැ, වැටහෙන්නේ නැහැ. විවිධ හේතුන් නිසා අන්නේ ඒ සත්වයාගේ අසරණ භාවය දැකලා පාරමිතා පුරලා බුදුවරු මේ ලෝකෙට දේශනා කරන්නේ මේ ලෝකයේ තියෙන යථාර්ථය. මේ ලෝක සත්වයාට නොපෙනෙන ලෝක විශේෂයේ තියෙන යථාර්ථය. එතකොට පින්වත්නි බුදු කෙනෙක් මේ දේශනා කරපු යථාර්ථය මොකක්ද කියලා අපි පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් සාමාන්‍යයෙන් බුදු කෙනෙක් කියනවා මේ ලෝක සත්වයා හැමෝම වයසට යනවා. ඕක ඇත්ත කතාවන්නේ පින්වත්නි. මිනිස්සුන්ට තේරෙන්නේ නැති වුණාට මන් දැන් මේ මොහොතක් පාසා වයසට යනවා. මොහොතක් පාසා මගේ මේ කය දිරා වයසට යනවා කියන එක සාමාන්‍ය පෘථග්ජන සත්වයකට ඒක දෘශ්‍යමාන නැහැ. ඒක මේ කාලෙදි මෙහෙම හරි වෙනවා. මේ කාලෙදි පින්වත්නි ආයුෂ කීයද මේ මිනිහෙක්ට තියෙන ආයුෂ අවුරුදු එක්ක 80ක් 100ක් උපරිම 120ක් නේ. දැන් නම් 60ටත් විතර බහැලා ඇති. ඒ වගේ පින්වත්නි මේ කාලෙදි සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට පේන්න පුළුවන් අවුරුද්දක් ගත වෙද්දී මං වයසට ගිහිල්ලා කියලා. හැබැයි පින්වත්නි ඒක පේන්නේ බොහොම කලාතුරකින්. අතීතේ මිනිස්සුන්ට ආයුෂ 1000 2000 විතර තියෙද්දි මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මං වයසට යනවා කියලා. ඒතන මිනිස්සුන්ට මේකේ ලෝක ස්වභාවය මේ යථාර්ථය පේන්නේ නැහැ. මිනිස්සු හිතන්නේ
මං හැමදාම මේ තරුණකමින් ඉන්නවා කියලා මිනිස්සු මුලාවටපත් වෙනවා. මෙන්න මේ මුලාව එලිපෙහෙලි කරලා දුන්නේ කවුද? අපේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේමයි. එතකොට පින්වත්නි මේ වගේ තවත් මේ ලෝකේ යථා ස්වභාවයන් දෙනවා. ඒ කියන්නේ අපි නියතේම මැරෙනවද නැද්ද? අපි හැමෝම අවසානයේදී මේකෙන් මැරිලා යනවනේ මේ ලෝකෙන්. මෙන්න මේ මැරෙන එක, මේ මැරෙන ස්වභාවය මේ සියලුම සත්‍යයකට මරණය පොදුයි. ඒක බ්‍රහ්ම රාජයෙක් වේවා, බුදු කෙනෙක් වේවා, පසේ බුදු කෙනෙක් වේවා. කොපමණ 이르දි තිබ්බත්, කොපමණ සතර 이르දිපාද වඩලා තිබ්බත් පින්වත්නි, උපරිම ආයුෂ කල්පයයි ජීවත් වෙන්න පුළුවන්. එතනින් පස්සේ ඒ උතුමන් වහන්සේලා පවා පිරිනිවෙනවා. ඒ උතුමන් වහන්සේලාව පවා මරණයට පත් වෙන්නේ නැද්ද? මරණයට පත් වෙනවා පින්වත්නි. මෙන්න මේක තවත් එක ලෝක යථාර්ථයක් පින්වත්නි. මෙන්න මේ වගේ ලෝක යථාර්ථ ලෙඩ වෙනවා කියන එක කරදර බාධා හිටපු ගමන් අතක් පයක් කැපිලා යන්න පුළුවන්. හිටපු ගමන් අතක් පයක් පන්නේ නැති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ රෝග මේවා පිළිබඳව මේ මිනිසුන්ට පෘථග්ජන මිනිස්සුන්ට Taman නිරෝගීව අවුරුද්දක් හිටියොත් ඒ මිනිස්සුන්ට අර තියෙන ලෝක ස්වභාවය අමතක වෙලා යනවා. මොකද ඒක තමයි පෘථග්ජන සත්වයේ ස්වභාවය. මෙන්න මේ ස්වභාවය බෝධිසත්වයෙක් දැනගෙන තමයි පෙරුම් පුරලා බුදු වෙලා අනේ මේ සත්වයන්ට මේකෙන් මුදවන්න, මේ මුලාවෙන් මුදවන්න බණ ටිකක් දේශනා කරන්න ඕනේ කියලා තමයි මේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා අපිට මේ ලෝක සත්‍ය එලිපෙහෙලි කරලා දෙන්නේ. ඒ වගේම පින්වත්නි බුදු කෙනෙක් කරන ප්‍රධාන කටයුත්තක් තමයි මේ මිනිස්සුන්ට නිවන් දකින්න උපකාරී වෙන මේ මිනිස්සුන්ට කියලා දෙනවා ඔබේ ශරීරය හැදිලා තියෙන්නේ කොහොමද? ඔබේ මේ පංචස්කන්ධය එහෙම නැත්නම් සිතයි කයයි වෙන් කළා හඳුන්වලා දීලා මේ කෘත්‍යයන් හඳුන්වලා දීලා බුදු කෙනෙක් නිවනට යන පාර පෙන්වලා දෙනවා පින්වත්නි. එතකොට පින්වත්නි අපි සරලව කිව්වොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මම කියලා කෙනෙක් ලෝකේ නැහැ කියලා. ඒ කියන්නේ පින්වත්නි දැන් අපි හිතන් ඉන්නවා මම වැඩට යනවා. මම රස්සාවක් කරනවා. මම මගේ දරුවෝ ටික හොඳින් රැක බලා ගන්නවා. මම තමයි මේ හිතන්නේ පතන්නේ. මෙන්න මේ වගේ මම තමයි මේ හිතන්නේ පතන්නේ. මම තමයි මේ සියලුම දේවල් කරන්නේ කියන මේ මම කරනවා කියන සිතුවිල්ලක් ලෝකයේ මේ පෘථග්ජන සත්‍යය කෙරෙහි අපි ඔබ ඇතුලේ මේක තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේක ලස්සනට පැහැදිලි කරලා දෙනවා පින්වත්නි. මේ ලෝකේ මමෙක් නෑ කියලා. මේක පින්වත්නි මෙහෙම කිව්වට මිනිස්සු දැන් ඔබට තේරෙන්නේ නැතුව ඇති. තේරෙන්න යම් කිසි ධර්මය තරමක් දන්න කෙනෙක්ට තේරෙන්න පුළුවන් ඇත්ත තමයි මමෙක් නෑනේ. ඒකත් පින්වත්නි මේ අවබෝධයෙන් නෙමෙයි ඒක. මේක අවබෝධයෙන් තේරුම් ගන්න දෙයක් නෙමෙයි. අවබෝධයෙන් තේරුම් ගන්න රහතන් වහන්සේලා පමණයි. අපි මේ තේරුම් ගන්නේ බුදුරජාණන් වහන්සේ මෙහෙම දෙයක් කියලා තියෙනවා මෙහෙම තමයි කිය. ඒක අවබෝධ ඥානට එන්නේ රහත් වුණාට පස්සේ. එතකොට පින්වත්නි අපිට මේක මේ මම කියන දේ කොහෙද තියෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. මෙන්න මෙහෙම අපි විමසලා බැලුවොත් කොහොමද? දැන් මං කිව්වොත් පින්වතුන්ලාගේ කය තියෙනවානේ. මේ කය ඔය පින්වතුන්ලාගේ දනිස් දෙක දාමින් කපලා බලනවා. අපි බලන්න ඕනේ මේ කයේද මම ඉන්නේ කියලා අපි මේ බලන්න යන්නේ. ඔන්න පින්වත්නි ඔබේ කය මේ දනිස් දෙක කයේ තියෙන දනිස් දෙක කපලා දානවා. එතකොට පින්වත්නි පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, මානසිකාරය කරලා බලන්න. දැන් මම කියන කෙනා කොහෙද ඉන්නේ? අර කපපු කකුල් දෙකේද? නැත්තම් ඔය ඉතිරි වෙලා තියෙන කඳ කොටසේද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එතකොට ඊළඟට ඔන්න මං පින්වතුන්ලට කිව්වොත් හරි එහෙනම් ඔය පින්වතුන්ලා ඉනගාවින් කපලා බලන්න. අන්න ඉනගාවින් කැපුවම පින්වත්නි ඒ කපපු කොටසේද මම ඉන්නේ? නැත්තම්
අර ඉතිරි වෙලා තියෙන කඳ කොටසද. අපිට හිතෙන දෙයක් තමයි ඒ ඉතිරි වෙලා තියෙන කඳ කොටස තමයි ස්වාමීන් වහන්සේ මං හිතන්නේ මම කියන කෙනා ඉන්නේ කියලා පින්වතුන්ලට හිතෙන්න පුළුවන්. ඊට පස්සේ මම කියනවා පින්වතුන්ලට එහෙනම් ඔය S2 ගලවලා තිය. කොච්චර අන්ධ මිනිස්සු ඉන්නවද? ඒ කියන්නේ S ඇරුණු නැති S ඇරුණු නැති මිනිස් කොච්චර ලෝකෙ ඉන්නවද පින්? එහෙනම් ඔබ S2 ගලවලා තිබ්බොත් ඔබේ ඔය මම කියන කෙනා ඉන්නේ S2ද ඔය ඉතිරිලා තියෙන කඳ කොටසද? නේ? ඉතිරිලා තියෙන කඳ කොටස කියලා හිතෙනවා. එහෙනම් පින්වත්නි ආයෙත් අපි බැලුවොත් ඊට පස්සේ පින්වත්නි ඔය අද්දික අයින් කරොත් ගලවලා කපලා දැම්මොත් දැන් මම පින්වතුන්ලගෙන් ආයෙත් අහනවා ඔය මම කියන කෙනා අර කපපු අද්දිකේද ඉන්නේ නැත්තම් තාම කඳ කොටසේද? පින්වතුන්ට හිතෙන්න පුළුවන් ස්වාමීනි මේ කඳ කොටසේ තමයි තාම ඉන්නේ. මේක තාම පින්වතුන්ලට අර මම මේ කියන්නේ ධර්මයට ආවම කෙනෙක්ට ඒ කියන්නේ පළවෙනියටම එන කෙනෙක්ට වේවා ධර්මයට සාමාන්‍ය ජීවිතයේදී මේ සාමාන්‍ය මිනිස්සෙක්ට පින්වත්නි වැටෙන්න මේ ආකාරයට තමයි. එතකොට පින්වත්නි අපි අවසානයේදී පපුව ගාවින් ඔබ ඔය කය කපලා දැම්මොත් අර වැටි කපලා දැම්ම කොටසේද ඉන්නේ මම නැත්තම් ඔය ඉතිරි වෙච්ච කඳ කොටසේද? අපිට හිතෙන්නේ මේ ඉතිරි වෙච්ච කඳ කොටස කියලා. එහෙනම් පින්වත්නි ආයෙ ඔන්න මං කිව්වොත් ඔබේ බෙල්ල කපලා දානවා. හිස කඳින් වෙන් කරනවා. එතකොට කොහෙද මම ඉන්නේ? කෙනෙක්ට හිතෙන්න පුළුවන් අර වෙන්නුණු හිස කොටස කියලා. කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් අර ඉතිරුණු කඳ කෑල්ලි කඳ කොටස කියලා. හැබැයි පින්වත්නි පින්වතුන්ලට තේරෙනවා ඇති මේ ශරීරයේ කුමන කොටසක් හරි වෙන්වෙන් වශයෙන් ගත්තම හිස වෙන්ව ගත්තත් එතන මම කියලා කෙනෙක් කියන්න බෑ අපිටනේ. අත් දෙක වෙනම තියෙද්දි එතන ඔබද ඉන්නේ. අපි හිතමුකෝ සුනිල් කියලා කෙනෙක් ඉන්නවා. ඒ සුනිල් කියන මිනිස්සයා ඉන්නේ අර අත් දෙකේද නැත්තම් ඔළුවේද නැත්තම් අර කපපු කකුල් දෙකේද නැත්තම් මේ හිස කෙස් වලද? මෙහෙම කෙනෙක්ට ප්‍රශ්නයක් එනවා. හරිද පින්වත්නි? ඒකට දෙන්න පුළුවන් හොඳම උදාහරණයක් තමයි පින්වත්නි මල කඳක් ගන්නකො. මල කඳක් ගත්තම පින්වත්නි ඒ මිනිස්සයාට කිසි දෙයක් කරගන්න බැහැ. මොකක් නැති නිසාද ඒ මිනිස්සයාට කිසි දෙයක් කරන්න බැරි? තමන්ගේ හිත නැති නිසා. එතකොට මේ හිත දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන හිත කය කියලා දෙකක් තියෙනවා. මෙන්න මේ හිත නිරුද්ධ වුණාට පස්සේ මේ හිත අයින් වුණාට පස්සේ තමයි මේ කයට කිසි දෙයක් කරගන්න බැරි වෙලා. අන්න එතකොට මිනිස්සුන්ට හිතෙනවා මොකද්ද හිතෙන්නේ? එහෙනම් මේ මම කියන කෙනා ඉන්නේ හිතේ වෙන්න පුළුවන්. මොකද මලමිනියක් ගත්තම එයා කිසි දෙයක් කරන්න. එතන මැරුණේ සුනිල් කියන මිනිස්සයා නම් ඒ සුනිල් එතන දැන් නැහැ. එතන තියෙන්නේ නිකන් මල කඳක් විතරයි. එතකොට මිනිස්සුන්ට හිතෙනවා එහෙනම් මම ඉන්න කෙනා ඉන්නේ හිතේ. හැබැයි පින්වත්නි මම කියන කෙනා ඉන්නේ හිතේ. දැන් එන්නේ එතකොට මම කියලා කෙනෙක් කයේ නැහැ. අපි ඔන්න දැන් කය අයින් කරනවා. හරිද? කය අයින් කළා දැන්. මම කියන කෙනා කයේ නැහැ. ඔය දැන් විද්‍යාඥයෝ එහෙම මේ මොලේ තමයි මේක ප්‍රධාන දේ කියලා කියනවනේ. වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ගත්තම සාමාන්‍ය මිනිස්සෙක්ට තේරෙන විදිහ තමයි මොලෙන් තමයි හැමදේම කරන්නේ කියලා. සාමාන්‍ය විද්‍යාව ඉගෙනගත්තු මිනිස්සෙක්ට. හැබැයි පින්වත්නි පින්වතුන් අහලා නැද්ද? දැකලා නැද්ද? ඇහිලා නැද්ද? මොලේ නොමැරුණු මිනිස්සෙක් ඒ මිනිස්සයා මැරිලා යම් කිසි වෙලාවක් යනකම් ඒ මිනිස්යාගේ මොලේ තව කෙනෙක්ට බද්ධ කරන්න පුළුවන්.
ඒ මනුස්්‍යයාගේ ඒ මනුස්්‍යයාගේ මොලේ නොමැරී තියෙනකම්. ඒ මනුස්්‍යයාගේ අර අපි කියන්නේ ඒ මළමිනිිය කුණු නොවෙන තාක්කල්. ඒ මනුස්්‍යයාගේ එක අවයව මොලේ බද්ධ කරනවා කියන්න පුළුවන්, හදවත බද්ධ කරනවා කියන්න පුළුවන්. එතකොට මේවා වෙන කෙනෙට දෙද්දි. එතකොට ඒ මනුස්්‍යය වෙන්න පැ එතෙන්ට යන්නේ. මම ඔළුවේ මේ මොලේ ඉන්නවන මේ මොලින්නම් හැම දෙයක්ම කරන්නේ අර මනුස්්‍යයා අතෙන්ට යන්න පැ නෑන ඒත් අර හිටපු මනුස්්‍යයාමනේ ඊට පස්සේ නැකිටින් එහෙමනමීද. ඒ වගේ පින්වත් මේ ඒ පුහු තර්ක මෙතෙන්දි ගැලපෙන් හැ. මොකද ඒක පුහුයි කියලා කියන්න පින්වත් මේ ලෝකයට පේ නැති ගොඩක් දේවල්ති. හිත කියන්නේ අරූපී ධර්මය. බුදුරජාණන් වහන්සේ මේ සිත ගැන දේශනා කරන්නේ ඒක නිසාම මේ මිනිස්සුන්ට මේක පේෙන් නැති නිසාම තමයි මේ දැන්කාලි මිනිසුන් පින්වන්න නැත්තං ඉස්සර බමුණු රිෂිවරු මේ භාවනා කරන ක්‍රම දෙකක් තියෙනවා. එක කෙනෙක් හිතනවා මේ කය නිසා තමයි අපි මේ ඉපදි මැරි ඉපදිපිදි යන්න කිය. තව කට්ටියක් හිතනවා මේ අපි ඉපදිපදි මැරිමැරී යන්න හිත නිසා. එතකොට මේ මිනිස්සු ඒ කාලෙ මිනිස්සු දන්නවා ඒ මිනිස්සු ධ්‍යාන වඩලා ඒ මිනිස්සු භාවනා කළ ධ්‍යාන වඩපු නිසා දන්නවා මේ ඉපදිපිදි යන කතන්දරයක් තියෙනවා කියලා. හැබැයි ඔය පින්වතුන් දන්න ඔය පින්වතුන් අහල විතරයි තියෙන්නේ ඉපදිපදි යන සිද්ධියක් මේක තියෙනවා කියලා. ඒකයි බොහෝ මිනිස්සුන්ට අද මේ ගොඩක් මිනිස්සු අද බුදු දහම පිළිගන්න ඇත්තේ මෙන්න මේ දේ දකින්න නැති නිසා. මොකද මේ මිනිස්සුන්ට උවමනාවක් තියෙනවනම් ඒ මිනිස්සුන්ට ඒක ඇත්තටම තමන්ගේ මනසින්ම දකින්න ඕන්න ඒ පින්වතුන්ට කරන්න ඕන කර්තාව්‍ය ටිකක් තියෙනවා. ඔබට මේක මැරිමැරී යනවා කියලා බලන්න ඕන්නම් පින්වතුන්ලට ඕන තරම් මේ ශාසනය ඇතුළේ නැත්තම් වෙන තැන්වලත් තියෙනවා කොහොම දේක බලන්න කිය. තමන් ධ්‍යානයක් වඩලා තමන් ඉර්දියක් වඩා ගත්තම ඔබට බලන්න පුළන් ඔබ ඊළඟාත්මය කොහෙට දෙයන්නේ මං කොහෙන්ද මේ වගේ දේවල් බලන්න බැරිකමක් නැහැ. හැබැයි දැන් වර්තමානය වෙද්දි බින්වත් මිනිස්සුන්ට මේවා පිරිහිලා මේවා කරගන්න දෙයක් නෑ. මිනිසුන්ට වැඩ වැඩී කිය හුස්මක්වත් ගන්න වෙලාවක් නැහැ. මෙන්න මේ කාරණා නිසා මිනිස්සු හිතනා මිනිස්සු දකිනදේ මිනිස්සුන්ට ඇහෙනදේ මිනිස්සුන්ට හිතෙනදේ විතරයි හරි කියලා. ඒක පින්වත්නි ඔය පින්වතුන් කරගන්න බොහොම දරුණු තමන්ටම කරගන්න අපරාධයක්. ඒ නිසා පින්වත්නි මේ හිත සහ කය කියල දෙයක් තියෙනවා. ඒක ඔබට බැලිය බලන්න ඕනෙම පින්වතුන්ට ඉතින් භාවනා කරන්නම වෙනවා. නැත්තං ඉතින් ඒක බලන්න විදිහක් නැත්තං ඔබ දැනට බුදුරජාණන් වහන්සේගේ ගෞරවයෙන් ධර්මය කෙරෙහි තියෙන ගෞරවේ සංඝයා කෙරෙහි තියෙන ගෞරවය නිසා විශ්වාස කරල යුතු වෙනවා. නැතුව අපිට මේක ඉස්සරහට යන්න බෑ. එතකොට පින්වත්නි මෙන්න මේ සිත සහ කය කියන දෙක ගත්තම මේ බෞද්ධ මේ ධර්මය දකින ප්‍රඥාවක් තියෙන මනුස්සයක් නිකං හිතේ ධර්මය දකින මනුස්සයට හිතෙන්න පුළුවන් බුදු දහම ඉන්න මේ ධර්මය කියවන මනුස්සෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් මම කයේ නැත්තම් මේ කයේ කඩල බලනවා ඇගිලිවල ඉන්නවද මම කෙස්සල ඉන්නවාද ලොම්වල ඉන්නවාද හදවත ඉන්නවාද මේ මම කියනගෙන පෙනහළුවල ඉන්නවාද දත්වල ඉන්නවා දස්තිවල තියෙන මේ කිසිම දේක නැති වෙද්දී මේ හිතේ තමයි ඉන්න කියලා මිනිස්සු හිතට දානු. මෙතැදි පින්වන්නේ අපි දැනගන්න ඕන කාරණාවක් තමයි මට හිතෙනවද නැත්තම් හිතන දේ මම කරනවාද කියන එක. මේක බොහොම පරිස්සමෙන් දැනගන්න ඕන කරුණ. මොකක්ද මට හිතෙනවද මම හිතනවද. පින්වත්නි උදාහරණයක් විදිහට ගන්නකෝ බස් එකක් කියලා. මේ බස් එක අපි කියන බස් එක එනවා කියලා. හැබැයි බස් එක එනවා කිව්වට ඇත්තටම මොකද්ද වෙන්නේ? ඩ්‍රයිවර් කෙනෙක් බස් එක එලවන් එනවා. දැන් බස් එකට තනියෙන් එන්න පුළුවන්ද? බැහැ.
එතකොට මේ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නම ඕනේ. එතකොට මේ කයත් එහෙම තමයි කයට ඕන විදියට දේවල් කරන්න බෑ. මොකද හිත තියෙන්න ඕනේ මේ කය හසුරවන්න. නැත්තම් අර මලකඳට උණු දේ තමයි වෙන්නේ. මොකද මලකඳ කොහොම වෙලාවත් හෙලවෙන්නේ නැහැ. ඒ මොකද සිතක් නැති නිසා. එතකොට ඔය පින්වතුන්ලා දැන් මේ බණ එක ශ්‍රවණය කරනවානේ. මේ බණ එක ශ්‍රවණය කරන්න පින්වතුන් මොකක් හරි මේ බණ එක දැකලා පින්වතුන්ලා බණ එක මට හිතිලා මේක දැක්කද නැත්තම් ඔය පින්වතුන්ලා බණ එක දැකලා ඒ දැකපු නිසා හිතට හිතුණා මේක බලන්න ඕනේ කියලා එහෙම බැලුවා. ඕක බලාගන්න පුළුවන් හොඳ උදාහරණයක් තමයි පින්වත්නි. දැන් ඔබ මේ බණ එක ඇහෙනවනේ ඔබට මේ බණ එක. ඔබ හිතුවොත් අනේ මට මේක ඇහෙන්න එපා කිව්වට ප්‍රාර්ථනා කරාට ඇහෙන්නේ නැතුව තියද? නෑ. ඔබේ කනට ශබ්දේ එනවා නම් ඒක ඔබ අකමැති වේවා කැමති වේවා. අමිහිරි එකක් වේවා මිහිරි එකක් වේවා ඔබට ඒ ඔක්කොම ඇහෙනවා. මේ සෝත විඤ්ඤා මේ කනට වැටෙන්නේ මොන අරමුණක්ද මොන ශබ්දයක්ද ඒ සියලුම ශබ්ද ඔබට ඇහෙනවා. ඔබ ඉස්සරහට බුදුහාමුදුරුවෝ වෙනවා. ඔබ ඉස්සරහට හිඟන්නෙක් වෙනවා. ඔබ අකමැති වුණත් කැමති වුණත් බුදුහාමුදුරුවෝ හිඟන්නයි දෙන්නම පේනවා. ඒක තමයි ලෝක ස්වභාවය. එතකොට පින්වත්නි ඔබ මේ චක්කු විඤ්ඤාණය කියන සිත හිතනේ පහළ වෙන්නේ මේ අපි දකිනවා කියන්නේ පින්වත්නි අපිට සිතක් පහළ වෙනවා. මෙන්න මේ ඔබ හිතලා ඇති කරගත්තු මේ දැන් ඔබ හිතලාද මේ පේන දේ දැක්කේ නැත්තම් ඔබට මේ පේන නිසා ඔබ දකිනවද? ඔබගේ මේ ඇස් ඉස්සරහට එන ඕනම දෙයක් දකිනවද නැත්තම් ඔබට ඕන නිසා ඔබ දකිනවද? නෑ පින්වත්නි ඔබට ඕන නිසා මේක දකින්නේ නැහැ. මේ ඇස් ඉස්සරහට මොකක් ආවත් මොන කෙනා ආවත් ඔබ අකමැති වුණත් කැමති වුණත් ඔබට ඒක බාර ගන්න වෙලා ඔබට ඒක දකින්න වෙලා තියෙන්නේ. ඒ වගේමයි ඔබට කන් දෙකට ඇහෙන සියලුම ශබ්ද අහගෙන ඉන්න වෙලා. එතකොට මෙතන මම අහනවද මට ඇහෙනවද? මම බලනවද නැත්තම් මට පේනවද? ඒ වගේමයි පින්වත්නි මේ හිතට හිතෙන ඕන හැම දෙයක්ම යම් කිසි හේතුන් නිසා විවිධ හේතුන් නිසා අතීත කර්මය වේවා මේ ඍතුව නිසා වේවා මේ ලෝකයේ තියෙන දේවල් නිසා වේවා මේ විවිධ හේතුන් නිසා දේවල් හිතෙනවා. මේ හිතෙන දේ තමයි ඔය පින්වතුන්ලා කරන්නේ. මම කරනවා නෙමෙයි හිතෙනවා. මම හිතනවා නෙමෙයි හිතෙනවා. ඒ වගේ පින්වත්නි මේ මම කරනවා කියලා දෙයක් නැහැ. මේ හිත මූලික කරගෙන මේ සිත පෙරටු කරගෙන තමයි මේ සියලුම දේවල් කරන්නේ. කුසල වේවා අකුසල වේවා. ඔබ කෑම එකක් කනවද මේ හිතේ දැන් ඔබට බඩගින්නක් එනවා කියන එක වෙන සිද්ධිය බලන්න. ඔබ දැන් උදේට හැරෙනවා. උදේට හැරෙද්දී මොකද රැයට කාපු ටික දැන් දිරවලා. එතකොට දැන් මේ කය පවත්ත ගන්න ආහාරය නැහැ. ඔන්න ඔබට බඩගින්නක් එනවා. ඔබ හිතලා බඩගින්න හදාගත්තද නැත්නම් අර ආහාර ටික දිරවලා ආහාර බඩේ නැති නිසා බඩගින්න ආවද? මේ වගේ විවිධ හේතුන් නිසා ඔබට බඩගින්න එන්න පුළුවන්. ඔන්න බඩගින්න ඇවිල්ලා ඔන්න දැන් මේ බඩගින්න ආපු නිසා තමයි ඔබට හිතෙන්නේ දැන් නම් කෑවනම් හොඳයි. මේක මේ හිතුනේ ඇයි? ඔබට විවිධ හේතුන් නිසා ආපු බඩගින්න. ඒ බඩගින්න නිසා ඔබගේ හිතට හිතෙනවා දැන් නම් කන්න ඕනේ නැත්නම් මේ කය පවත්වා ගන්න බෑ. දැන් නම් කන්න ඕනේ. නැත්නම් මේ කය පවත්වා ගන්න බෑ. අන්න එතකොට ඔබ කඩේකට යනවා නැත්නම් ගෙදර දෙයක් උයනවා. මේ වගේ දේවල් කරන්න පටන් ගන්නවා. මොකද තමන් මේ හිතට ඕන දේ කරන්න ඕන නිසා. නැත්නම් මේක පවත්වාගෙන යන්න බැරි නිසා ඔබ මේ හිතට ඕන දේ කරනවා පින්වත්නි. මෙතෙන්දි පින්වත්නි හරියටම කිව්වොත් මේ සිත මූලික කරගෙන තමයි
අපේ මේ සියලුම ක්‍රියාවෙන්. අන්න පින්වත්නි දේශනාවට මාතෘකා කළ ගාථා රත්නය. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමය. මනසාචේ පදුට්ඨේන භාසදිවා කරෝතිවා. අන්න මේ සියලුම ක්‍රියා මේ සියලුම අරූපී ධර්මයන්ට සිත තමයි මූලික වෙන්නේ. ඕන දෙයක් කරන්න අපි සිත ගත්තාම පින්වත්නි මේ අරූපී ධර්ම ගත්තම අරූපී ධර්ම තියෙනවා චිත්ත චෛතසික කියලා. රූප කියන එකේ රූපේ වර්ණ රූපය පේනවා. චිත්ත චෛතසික කියලා තියෙනවා මේ අරූපී ධර්ම වලට මේ චිත්තය සිත කියන දේ තමයි මූලික වෙන්නේ. ඒ සිත මූලික පෙරටු කරගෙන තමයි ඉතිරි චෛතසික ධර්මය හටගන්නේ. මෙන්න සිත මූලික කරගෙන මේ සියලුම දේවල් අපි කරන්නේ මේ සිත මූලික. අන්න ඒ සිත මූලික කරගෙන මෙන්න පින්වත්නි මේ සියලුම සත්‍යයක්ම හැම පුද්ගලයෙක්ම මේ මනස පෙරටු කරගෙන තමයි ජීවත් වෙන්නේ. මනස පෙරටු කරගෙන තමයි මේ අරූපී ධර්ම හටගන්නේ. ඒ වගේ යම් කිසි මනුස්සයෙක් අපිරිසිදු වූ චිත්තේ අපිරිසිදු වූ සිතකින් යම් කිසි දෙයක් කරනවා නම් එයාට අනිෂ්ට විපාක එනවා. යම් කිසි කෙනෙක් කුසල චිත්තයකින් පිරිසිදු සිතකින් දෙයක් කරනවා නම් එයාට ඉෂ්ට විපාක එනවා. පින්වත්නි මෙතෙන්දී අපිට තේරෙන දෙයක් තමයි මේ හිත තමයි හැම දෙයකටම පළි. නැද්ද? කුසලයක් අකුසලයක් කරන්නත් මොකද්ද උපකාරී වෙන්නේ? සිත. සිත නැත්තම් කුසල අකුසල වෙනවද? නැහැ. හිත නැත්තම් මේ කිසි දෙයක් තියද? නැහැ. හැබැයි පින්වත්නි මෙතෙන්දී පින්වතුන් දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. අපි මේ සිත මූලික කරගෙන තමයි සියලුම කුසල අකුසල කර්ම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මං හිතන්නේ නැතුව අකුසලයක් කරනවා කියන එක වෙන්නේ නැති වැඩක්. මොකද ඔබේ අති ඉස්සෙන්නෙම ඔබට පහළ වෙන සිත් නිසාමයි. දැන් පින්වතුන් එහෙම මදුරුවෙක් මරනවා කියන්නේ යම් කිසි සතෙක් මරද්දි දැන් සමහර පින්වතුන් කියනවා මගේ අතින් එකපාරට මදුරුව මැරුවා මම දන්නේ මට කල්පනාවක් තිබ්බෙත් නැහැ මං එකපාරට මදුරුවම. හැබැයි පින්වත් ඔබට ඒ සිහිය නැතිකම මිසක් මේ පින්වතුන්ලට මේ අම්මලා තාත්තලා මේකේ සිහිය නැතිකම මිසක් නැත්තම් පින්වත්නි ඔබේ හිත අටගෙන මේ මදුරුවා විදිද්දිම ඔබට එනවා මේ රිදෙනවානේ. එතකොටම හිතට තේරෙනවා මූව නම් ඇයි ඔබ භාවිතා බහුලීකృత කරලා තියෙන ඒක. කාලයක් පුරුදු කරලා තියෙන්නේ මොකද්ද? මදුරුව මරණ එක. ඔබ පොඩි කාලේ ඉඳන් මදුරුව හොය මරලා දැන් ඔබට ඒක ගැන සිහියක් වන්නේ ඔබ සාමාන්‍ය විවහාරය කියන්නේ ඔබ ඔටෝ මදුරුව මරනවා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔබට හිතෙනවා අර වේදනාව නිසා දැන් මගේ අතේ මදුරුවෙක් මැරුවා ඔබ භාවිතා කරලා තියෙන්නේ. ඔබ ඒක පුරුදු කරලා තියෙන මදුරුව මරන්න මිසක් එලවන්න නෙමෙයි ඔබ පුරුදු කරලා තියෙන්නේ. අන්න හිත වැඩ කළා අත එතෙන්ට යවලා මදුරුව මරලා. ඒ නිසා පින්වත්නි අපි හිතන්නේ නැතුව අකුසල කර්ම කරනවා කුසල කර්ම කරනවා කියලා දෙයක් නැහැ. යම් කිසි අකුසලයක් සිද්ධ වෙනවා නම් ඔබ හිතලමයි ඒ අකුසලයේ සිද්ධ වෙන්නේ. යම් කිසි කුසලයක් ඔබට සිද්ධ වෙලා නම් ඔබට යම් කිසි මහානීය කුසල කර්මයක් ඔබට සිද්ධ වෙලා නම් ඔබ ඒ හිතලම තමයි ඒක කරලා තියෙන්නේ. නොහිතා කුසල කර්ම සිද්ධ වෙන්නේ නැහැ. නොසිතා අකුසල කර්ම සිද්ධ වෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි මේ චේතනාවටම තමයි කර්මය කියලා තියෙන්නේ. මේක ඒ කියන්නේ පින්වත්නි මේ හිතලම තමයි ওই පින්වතුන් කර්ම රැස් කරන්නේ. එහෙම නැතුව හිතන්නේ නැතුව කර්ම රැස් වෙන්නේ නැහැ. එතකොට පින්වත් දැන් මං කලින් සඳහන් කළා වගේ සිත මේක පෙරටු කරගෙන ඉන්නවා. සිත මූලික වෙලා තමයි අපි මේ සියලුම දේවල්. එතකොට පින්වත්නි කෙනෙක්ට මෙතෙන්දී හිතෙන්න පුළුවන් මොකද්ද? එහෙනම් මේ හිත තමයි හැම දෙයකටම බලි. හිත නැත්තම් කිසි දෙයක් වෙන්නේ නැහැ. එහෙනම් හිත නිරුද්ධ කරාම හරි. කෙනෙක්ට හිතෙන්න පුළුවන්. මෙහෙම හිතනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ ඉපදෙන්න කලින් බමුණු බ්‍රාහ්මණයන්ටත් මේක හිතෙනවා. මං කලින්ම දේශනාවේ සඳහන් කරා මතක ඇති. පින්වත්නි කෙනෙක්ට හිතෙනවා මේ අපි කය නිසා තමයි මේ සසර යන්නේ. මේ කය නිසා තමයි අපි මේ ඉපදි මෙරි යන සිද්ධිය තියෙන්නේ මේ කය නිසා. කය නැති කළා දැම්මොත් ආයි අපි ඉපදෙන්නේ නැහැ. තව කෙනෙක්ට හිතෙනවා පින්වත්නි අපි මේ සිත නිසා තමයි සසර යන්නේ.
අපි මේ හිත මේ පවතින නිසා තමයි ඉපදි මැරි මැරි යන්නේ. එහෙම මිනිස්සු මේ මිනිස්සයා අරූප භාවනාව කරන්න මොකද්ද? ඇයි අරූප භාවනාව කරන්නේ? රූපය තමයි මේ සසර යෑමට හේතුව. රූපය නිසා තමයි අපි සසර යන්නේ කියලා හිතිලා මෙයා රූපේ එපා කියලා භාවනා කළා. අන්න ගිහිල්ලා ඉපදෙනවා අරූපී ලෝකවල. තවත් මිනිස්සෙක් මේ හිත තමයි මේ ඔක්කොටම පලි රූපය නම් කිසි දෙයක් නැහැ. රූපය ඔහේ තියෙන දෙයක් ගස්ගල් වගේ. මේ සිත නිසා තමයි අපි සසර යන්නේ කියන දකින පුද්ගලයා සිත එපා මේ සිත එපා කියලා නෙමෙයි පින්වත්නි භාවනා කරන්නේ. මේක මේ මිනිස්සුන්ට සරලව කියලා දෙන්න ඕන නිසා තමයි මේක මෙහෙම කියන්නේ. නැත්තම් පින්වතුන්ලට බලා ගන්න පුළුවන් භාවනා කර්මස්ථාන දෙන ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා මේවා අහගන්න පුළුවන් කොහොමද අරූපී භාවනා කරන්නේ රූපී භාවනා කරන්නේ. සාමාන්‍යයෙන් මේ ධර්ම දේශනාව නිසා මේ දේශනාවේ සරලව දේශනා කරන්න නිසා මේ කියන්නේ. ඒ මිනිසයා රූපේ එපා කියලා ප්‍රාර්ථනා කළා. ඒ කියන්නේ ඒ මිනිසයා රූපේ එපා කියලා භාවනා කළා. මෙයා අරූපී ලෝක වලට යනවා. අර සිත එපා කියන භාවනා කළ මිනිසයා රූපී ලෝකයට යනවා. රූපී ලෝකේ අසන්නි සත්‍යයට යනවා. ඉතින් රූපේ එපා කියලා භාවනා කරපු කෙනා අරූපී ලෝක වලට යනවා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දේශනා කරනවා මේ සත්‍යය මුලා වෙලා මෙතෙන්ට ගියාට වැඩක් නැහැ මහණෙනි. මෙතනින් එහා ඒගොල්ලොන්ට යන්න තව සසරක් තියෙනවා. මොකද්ද? ඒගොල්ලෝ එහි ගිහිල්ලා තියෙන්නේ එක්ක රූපේ එපා කියලා එක්ක කය එපා කියලා. හැබැයි පින්වත්නි අපි මේ රූපයවත් සිතවත් නෙමේ නිරුද්ධ කළ යුත්තේ. මේක හොඳට අහගන්න පින්වත්නි. අපි මේ නිවන් දකින්නවා කියලා කරන්නේ රූපයවත් සිතවත් ඒක නිරුද්ධ වෙනවා. ඒක රිසල්ට් එක. නිවන් දැක්කම එන රිසල්ට් එක තමයි රූපකය නාමකය නිරුද්ධ වෙන එක. හැබැයි අපි කළ යුත්තේ රූපකය නාමකය නිරුද්ධ කරන එක නෙමෙයි. මේ මූල හේතු මේ සිත ඇතිවෙන හේතු මේ කය ඇතිවෙන හේතු නිරුද්ධ කරන එක අපි කරන්න ඕනේ. අපි කළ යුත්තේ සිත නිරුද්ධ කිරීමද හේතු නිරුද්ධ කිරීම. අප කළ යුත්තේ කය නිරුද්ධ කිරීමද හේතු නිරුද්ධ කිරීමද. අපි පින්වත්නි මුදුන් මුලක් තියෙන ගහක අපි කොච්චර වෙනත් සාමාන්‍ය මුල් කපලා දැම්මට මුදුන් මුලක් තියෙන ගහක කොච්චර අතුයි කිලි කපුවත් සාමාන්‍ය මුල් කැපුවත් පින්වත්නි ඒ ගහ වැවෙනවා. තව කාලයක් ගියාට පස්සේ ඒ ගහ වැවෙනවා. අවුරුදු 200ක් 300ක් ගියාට පස්සේ වුණත් ඒ ගහ වැවීමේ සම්භාවිතයක් තියෙනවා. මොකද ඒ ගහේ මුදුන් මුල තියෙනවා. මූල හේතුව තියෙනවා. ඒ වගේම පින්වත්නි ඔබ කොච්චර හිතේපා කියලා භාවනා කළා රූපී ලෝකයට ගියත් අසන්නි සත්වයට ගියත් අරූපය සිතේපා කියලා අරූපී ලෝක වලට ගියත් පින්වත්නි මූල හේතුවන ඉතිරි වෙන හිතා ඔබට තාමත් සසර යන්නේ හේතු මූල හේතුව තියෙන නිසා ඔබ සසර යනවා. ඒ නිසා පින්වත්නි අපි කල යුත්තේ මූල හේතුව ගසක මුදුන් මුල කැපුවට පස්සේ ඒ ගසට තව දුරටත් වැඩීමට හේතුවක් නැති නිසා හේතු ප්‍රත්‍යක් නැති නිසා ඒ ගහ වැවෙන්නේ නැහැ. ඒ ගහ මැරිලා යනවා. ඒ වගේ පින්වත්නි මේ නාම රූප දෙකේ මූල හේතුව වෙන මූල හේතු වෙන ප්‍රධාන වශයෙන් ගත්තම තෘෂ්ණාව නැත්තම් සාමාන්‍යයෙන් ගත්තම අවිද්‍යා තෘෂ්ණා උපාදාන මේ වගේ මූල හේතුව. ඒ වගේම පින්වත්නි මේ රූප කය නාම කය මූල හේතු වෙන තෘෂ්ණාව නිරුද්ධ කරාට පස්සේ තමයි පින්වත්නි ඔබේ සසර ගමනට ඔබට තිත තියන්න පුළුවන්. එහෙම නැත්තම් මේ කයේවත් මේ සිතේවත් මේ ලෝකෙවත් නෙමෙයි වැරද්ද. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් පින්වත්නි මෙහෙම දෙයක්. දැන් බලන්න අපිට පේන්නේ ඇයි මේ ලෝකේ තියෙන විවිධ දේවල්නේ අපිට පේන්නේ. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙනම් ඉතින් මම කැලෑවකට ගිහිල්ලා කවුරුත් හම්බෙන්නේ නැතුව හිටියනම් මගේ මට කුසල් කර්ම සිද්ධ වෙන්නේ නැහැ අකුසල් කර්ම සිද්ධ වෙන්නේ නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ මිනිස්සයා හිතන්න පුළුවන් මගේ නෙමෙයි මේ ප්‍රශ්නේ මේ ලෝකයේ ඇතුලේ තමයි ප්‍රශ්නේ කියලා. හැබැයි පින්වත්නි මේකතුන් අහලා තියෙද කතාවක් තවුස්දම් පිරුවට විවිධ ගස් කොළන් දිහා විවිධ මල් වර්ග දිහා දැකලා
ඒ බමුන් බ්‍රාහ්මණයන්ට රාගය උපදිනවා. ඒ බමුණු බ්‍රාහ්මණයන්ට තෘෂ්ණාව උපදිනවා. කැලෑවට තෘෂ්ණාව ඉපදෙනවා. තමන් කරන බණ භාවනාවට තෘෂ්ණාව ඉපදෙනවා. ඒ නිසා පින්වත්නි මේ ලෝකේ වැරද්දක් නෙමෙයි. මේ හිතේ වැරද්දකුත් නෙමෙයි, මේ කයේ වැරද්දකුත් නෙමෙයි. මේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ මෙහෙමයි. මේ කය සහ සිත කියන දේ උපදීමට හේතුව, මේ මූල හේතුව කියන තෘෂ්ණාව නිසා තමයි අපි මේ සසර යන්නේ. එහෙනම් පින්වත්නි අපි මේ කුසල කර්ම කරන්නේත් අකුසල කර්ම කරන්නේත් සිත පෙරටු කරගෙන. හැබැයි සිත පෙරටු කරගෙන කරාට පින්වත්නි සිතටත් මේක කරගන්න දෙයක් නෑ. මොකද විවිධ හේතුන් නිසා සිතත් ඉපදෙනවා. විවිධ හේතුන් නිසා සිත නිරුද්ධ වෙනවා. මේ මූල හේතුව තියෙනකම්, තෘෂ්ණාව කියන මූල හේතුව තියෙනකම් සිත උපදිනවා නිරුද්ධ වෙනවා. හේතු තියෙනකම් උපදිනවා නිරුද්ධ. ඒ නිසා පින්වත්නි පින්වතුන්ට දැන් වැටහෙනවා ඇති අපි කල යුත්තේ තෘෂ්ණාව නැති කරගන්න. එහෙම නැත්නම් කර්ම සිද්ධ නොවී සිටීම. සමහර මිනිස්සු අහනවා කොහොමද ස්වාමීනි අපි කර්මයක් රැස් වෙන්නේ නැතුව ක්‍රියාවක් සිද්ධ කරන්නේ. ඔබ එතෙන්ට යන්න පින්වත්නි ඔබේ මූල හේතු වෙන තෘෂ්ණාව අයින් කරලා දාන්න ඕනේ. දැන් රහතන් වහන්සේ කරන්න යන දේවල් ඔබට කරන්න යන්න බෑ. මොකද උන්වහන්සේ රහත්, උන්වහන්සේ මේ සිත කය මේ මූල හේතුව දැනගෙන ඒක නිරුද්ධ කරපු උතුමන් වහන්සේ නමක්. ඒ නිසා පින්වත්නි අපි දැනගන්න යුතු කාරණාවක් තමයි පොඩිවට ටික ටික මේ කයේ යථාර්ථය, මේ සිතේ යථාර්ථය, මේ කයේ යථාර්ථය, මේ සිතේ යථාර්ථය අඳුරගෙන මේ තෘෂ්ණාව, මේ බලාපොරොත්තු අතහැරලා දාන්න. මේ ගෝරතර සසර නිමා කිරීමට අවශ්‍ය ප්‍රඥාව, මේ ධර්ම දේශනාව ශ්‍රවණය කර කුසලයේ, මේ ධර්ම දේශනාව ශ්‍රවණය කර ලැබූ ප්‍රඥාවෙනුත් මේ ගෝරතර සසර නිමා කිරීමටම හේතුවක්, පාරමිතාවක් වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. පින්වතුන් නමින් මිය පරලොව යෙදුන සියලුම ඥාතීන්ටත් මේ කුසල අනුමෝදන් වේවා. ඒ මිනිසුත් පතන්න අවබෝධයකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වීමට මේ කුසල් පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා කියලා සාදුකරනවා. ආරණ්‍ය වැඩ වාසය කරන සියලුම ස්වාමීන් වහන්සේලාටත් උන්වහන්සේලා පතන්න අවබෝධයකින්ම උතුම් නිවනින් නිවීමටම මේ කුසල් පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. ඒ වගේමයි හැදු වැඩු දෙමාපියන්ටත් ගුරු දෙගුරුන්ටත් මේ කුසල අනුමෝදන් වේවා. ඒ මිනිස්සුත් පතන්න අවබෝධයකින් උතුම් නිවනින් නිවීමටම මේ කුසල් පාරමිතාවක් වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම අපි පැවිදි භූමියට පත් කර අපිට පැවිද්ද ලබා දුන් උතුම් උපාධ්‍යයන් වහන්සේටත් ගුරු දෙගුරුන් වහන්සේලාටත් මේ කුසල් එකසේම අනුමෝදන් වේවා. උන්වහන්සේලාත් පතන්න අවබෝධයකින් උතුම් නිවනින් නිවීමටම මේ කුසල් පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. දෙව් මිනිසුන්ටත් මේ කුසල් අනුමෝදන් වේවා. බ්‍රහ්ම රාජවරුන් මේ කුසල් දෙක අනුමෝදන් වේවා. උන්වහන්සේලාත් පතන්න අවබෝධයකින් උතුම් නිවනින් නිවීමට මේ කුසල් පාරමිතාවක්ම වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.